Bang. Supun tamu sekitar mereka keluar dini mah? Ah? Mereka keluar dini mau beda? Awo. Bang, mereka kanda bang. Masa kita parak kat thoda hamba mereka tani kerang bisa bija nih. දැන් එහෙම ඩිලිම් හොදන්නේ Eh udah non nanti. නැහැ. එන රටය කිව්වේ. Nih udah nih lab. Tamangan ini jokawa thoda nonton nih dong kan. ඒ මේ අයියේ මේ පොඩ ඔක හොදලා දාන්න මට හිට ගමනක් යන්නත් තියෙනවා. Supun. ආ? Yaudah. අයියයි මොකද? Udah main nih nih gitu. ඔයක්. මොකද? ඊයේ කොහෙද ගියේ? ඊයේ දුරාලේ ගෙදර දාන්නේ. දානයක් රෑ. නෑ නෑ අද තියෙන්නේ මං කිව්වේ ඊයේ. අපි පන්සල් ගිහලා පන්සල අසුද්ධ කරලා දුරාලේ ගෙදරත් අස් කරලා අංකල් ගානේ ඔයිලුත් මාරු කරලා ආවේ. දැන් මොන අංකල්ගේ වානේ දොල් මාරු කරේ? තමසට පිස්සුද මේ එක දිගට ප්‍රශ්න අහගෙන යන්නේ? තමස මාර වාතයක් කොයි. තාමස එතකොට දානෙට ශ්‍රමදායකත්වයක් දීලා මූල්‍යමය දායකත්වයක් දුන්නා. අපෝ මේ රුපියල් 3000 ගැනද මේ කියවන්නේ? මේ සල්ලි හම්බ කරලා මේ කන්නයි බොන්නයි විතරක් වියදම් කරන්න එපා. පොඩ්ඩක් යන තැනකට මොකක් හරි කරගන්න බලන්නකෝ. තමස මම පුදුම ලෝභයක් කොයි. අහම්මගේ අලුත් බඩු ටික බං. මේ රට ඔබ කරුණාකරලා අපේ ප්‍රශ්න වලටත් දාන්න එපා. මං අත දාන්න තු තමයි යකෝ හිටියේ. උඹලා නෙවෙයි බඩු ටික වැට්ටුවේ. මාත් මේ උඹලගේ ප්‍රශ්න වලට අත දාන්න කැමති නෑ මචං. ඒත් මචං උඹලානේ ඇවිල්ලා මගේ බඩු ටික වැට්ටුවේ. දැන් මාත් මේ ප්‍රශ්නේ කොටසක්. දැන් මොකද්ද ප්‍රශ්නේ කියන්නේ? ප්‍රශ්නේ? ප්‍රශ්නේ මූ තමයි ප්‍රශ්නේ මූ තමයි තනි කරපු කේස් එක. මේ ගස් කියලා හිතාගෙන ඉන්නේ මූ කරන ඔක්කොම දේවල් බලාගෙන මම සද්ද නැතුව ඉන්නවා කියලා. රිනටා උඹ කලබල නොවී ඉඳහන්කෝ. මොකද්ද උනේ කියහන්කෝ. උනේද? මේ තියෙන්නේ. මේක තමයි උනේ. මේ මොකද්ද මේ? ඒ දන්නේ නැතුව. බබෙත් දුඹ කිරිසප්පියද දුඹ. වරේ නෝ වරේ. පොඩ්ඩයි. සුපුන්. මේක කොන්ඩම් නේ අබ්බා. මූට කියලා දියා මූ දන්නේ නෑනේ. නෙටා. උඹ අයියා කෙනෙක් විදියට මූට ඒව කියලා දියා. මේ කොන්ඩම් එකක් දන්නේ නැහැ කියලා මූ ගාන්න පන්නලා හරියන්නේ නැහනේ. මේ උඹ දන්න දෙයක් කතා කරනවද? දන්න දෙයක් කියන්නේ බම් මේක කොන්ඩම් එකක් තමයි බා. උඹ හිතන්නේ මෝ කොන්ඩම් හඳුනන්නේ නැද්ද බබෙක් කියලාද? මුගේ සාක්කුවේ තිබිලා ඔක හම්බුනේ. නෑ. අනේ අයියේ මේ මන්න ඕක දන්නේ නැහැ. ඔබ දන්නේ? අතේ පිච්චියන්නේ. ඉන්න තැනට ගන්නේ මං වෙන කීයෙන් හරි. මූ මොකක් හරි හොඳ වැඩක් කරලා තියෙනවා නම් මුගේ ජීවිතේනේ මූ කරලා තියෙන්නේ ශිෂ්‍යද පස්සෙච්ච එක විතර පරයක්. අට
බට්ටු ඔබ ශිෂ්‍යත්ව පාසලට කොළඹ ආවේ. ලකුණු කීයද? හොස්ටල් එකෙන් ගලවලා ගෙනාපු දවසේ ඉඳන් මේ බෝඩිමට ගෙනාපු දවසේ ඉඳන් මරාලයක් විතරයිනේ මුගේ. මේ තෝ වෙන තරක් හොයාගනි. බැරන තෝ පලයන් ගෙදර. මට බය තවත් තෝ ගියාතල් බල බල මෙතන ඉන්න. තා පොඩ්ඩක් කලබල නොවී ඉඳහන්කෝ. මේ කොන්ඩම් එකක් සාක්කුවේ තිබිලා හම්බුණා කියන්නේ ඒක ගෙදරින් යවන්න තරම් වැරද්දක් නෙමෙයි. ඒ තෝ කියන්නේ තවත් මේ වගේ පොල් බූරුවෙක්ට මට කන්න දීදී බලා ගන්න කියලා තෝ කියන්නේ. අනේ බෑ පලයන් බයන්න. අර ඔබ පොඩ්ඩක් ඉඳහන්කෝ. සුපුන්. ඔබ මීට කලින් කවදා හරි කොන්ඩම් එකක් යූස් කරලා තියෙනවද? අනේ අයියේ මම ඕක ගැන දන්නේ නැහැ අයියේ. හරි. ඔබ දන්නේ නැහනේ. ඔබ දන්නේ නැහැ. ඕකේ. එතකොට ඔබ මීට කලින් කොන්ඩම් එකක් යූස් කරලා තියෙනවද? ඒකවත් දන්නේ නැතෝද මම මේ සල්ලි වලට මේවා ගත්තේ? මචං ඔබ දන්නවද මේක හරියට පාවිච්චි කරේ නැත්තම් මීට වඩා ලොකු ප්‍රශ්න වෙන්න පුළුවන්. මුගේ වයසට මුගේ වැඩ මෙතන මේ කොන්ඩම් එකක් නිසා උඹලා දෙන්න මරා ගන්න එපා බා. දැන් මෙතන මොකක් හරි මගුලක් කියලා තොපි මලොත් හෙට පත්තරෙත් යන්නේ කොන්ඩම් එකයි මරණ දෙකයි. මොකටද බා? විලි ලැජ්ජයිනේ. තෝ දැන් ලැස්තියෙන් ගෙදර. හෙට උදේ වෙද්දිම තෝ ගෙදර. තෝ ආයේ මාත් එක්ක සෙල්ලම් කරන්න ලැස්ති වෙන්න බා. මං ඉන්න ඕනේ මේ ගෙදර නිදහසේ. මාත් අමාරුවෙන් මං කීයක් කරේ වගේ. එකපාරම මතකයි නෙමු. ගෑණියෙක් පන්නගෙන ආවා. දැන් අද මේක හෙට යනකොට මේ බූරුව ළමයෙකුත් වඩාගෙන ඉන්න දෙන්න. නෑ මේ කොන්ඩම් දැම්මම ළමයි හැදෙන්නේ නෑ බා. ඒකනේ ඔබ දන්නෙත් නෑ. ඔබ මුට බයිනවා. එහෙම දෙයක් වෙන්නේ නෑ සොකොල්. මේක 199ක් ෂුවර්. අනේ රටයි මම මේක ගැන මුකුත්ම දන්නේ නැහැ. දන්න තින්ද තමයි කියලා දෙන්නේ. කියලා දෙන වෙලාවට අහන් ඉඳපන්. මේ අනේ බං රටා මං කොන්ඩම් ගැන දන්නවා බං. මං දන්නේ නැත්නම් මෙන්න මේ කොන්ඩම් එක ගැන. කොන්ඩම් ගැන දන්නවද? මේ කොම්බේ ගන්න. ඔයි දාන්න බුල. ඔය නෑ. දඩි දාන්නේ ඇයි? ඒක ෆ්‍රී සයිස් එකක් නෙන්නේ. හරි අයිය ඕන නැති මට දාගෙන වෙන්නත් පුළුවන්. හරි අයියේ. දැන් මෙහෙමයි මට තේරෙන්නේ නෑ මේක අයියටද මල්ලිටද කාටද කොහොමද කියලා දෙන්න ඕන කියලා. මේක උඹලා දෙන්නටම කියලා දෙන්න වෙලානේ තියෙන්නේ. දැන් ඔබ මොකද කියන්නේ කියන්නකෝ. මේකනේ බං මම කියන්නේ. මූ අවුරුදු 19ක කොල්ලේ. හරි. මූට මේ වයසෙදිම කියලා දුන්නා නම් කොන්ඩම් එකක් කියන්නේ සාමාන්‍ය ලිංගික ආරක්ෂණ උපක්‍රමයක් කියලා. බෝම්බයක් වගේ හංගගෙන දඟලන දෙයක් නෑ. මල්ලි කොන්ඩම් එකක් කියන්නේ තනිකරම ලිංගික ආරක්ෂණ උපක්‍රමයක් මචං. මට කියන්නේ මුත කියන්නේ. එහෙම හිතන්න එපා. ඔබ දැනගනින් මේක. මගුල. දැන් ඔබලා දන්නවද මේක පාවිච්චි කරන විදිහවත්? මේක හැමෝම දැනගන්න ඕන කාරණයක්. කිසිම ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. දැන් නැත්තම් තමයි ලොකු ප්‍රශ්න ඇති වෙන්නේ. දැන් නිකමට හිතහන් උඹලගේ අම්මලා තාත්තලා මේක ගැන දැනුවත්ව හිටියනම් මූ වගේ අපරාධයක් වෙන්නෙත් නැහැ. තෝ වගේ අපරාධයක් වෙන්නෙත් නැහැ. මේ වගේ අපරාධයක් වෙන්නෙත් නැහැ.
හොඳනේ. අනේ මං එන්න. හරි මං එන්න. මේ නැගිටිනෝ. මං ඊය ඇඳන්ගේ උඹේ කළු පාට ඩෙනිමකෝ.